මොනවද මේ ඔග්මෙන්ටඩ් 6 කෝඩ් කියන්නේ? ඔග්මෙන්ටඩ් 6 කෝඩ් එකක් කියන්නේ ක්‍රොමැටික් කෝඩ් එකක්. මේක ස්පෙෂල් ෆන්ක්ෂන් එකක් තියෙන කෝඩ් එකක්. මෙයාගේ ස්වභාවය තමයි මෙයා ප්‍රීඩොමිනන්ට් කෝඩ් එකක් විදිහට තමයි වැඩ කරන්නේ. ඒ කියන්නේ සබ්ඩොමිනන්ට් රෝල් එකක් තමයි මෙයාට තියෙන්නේ. කියන්නේ මෙයා හැම වෙලෙම ලීඩ් කරනවා අපිට ඩොමිනන්ට් කෝඩ් එක වෙත යන්න. ඒ මොකක්ද ඒ කිව්වේ? හරි. මම මේක ඔයාලට සරලවම පැහැදිලි කරන්නම්. මේක ඇප්ලයි කරද්දි අපි ප්ලේ කරද්දි ඔයාලට මේක තවත් හොඳට තේරෙයි. හිතන්නකො C major ගත්තම C major scale එකේ dominant code එක තමයි G. ඉතින් මේ G note එකට lead කරනවා අපි මේ දැන් ඉගෙන ගන්න යන augmented 6 code එක. ඒ කියන්නේ අපේ dominant code එක G code එක play කරන්න කලින් අපි augmented 6 code එක play කරනවා කියන එක. ඉතින් මෙයා ලස්සන harmonic color එකක් add කරනවා. අපි බලමු මේ code එක කොහොමද හදාගන්නේ කියලා. ඊට පස්සේ අපි මේ code එක play කරලා බලමු මේකේ harmonic color එක කොහොමද කියලා. මේ recipe එකට අපිට steps 3ක් තියෙනවා follow කරන්න. අපි බලමු මොනවද කියලා. පළවෙනි එක තමයි C major scale එකේ නම් ඉන්නේ C major scale එකේ 6 වෙනි note එක එක semitone එකකින් අඩු කරනවා. එතකොට අපිට එනවා A flat note එක. A flat කියන්නේ C major scale එකේ lowered 6 note එක. Second step එක තමයි ඔයාලට කරන්න තියෙන්නේ A flat note එකේ augmented 6 note එක add කරන එක. මොකද්ද augmented 6 කියන්නේ? ඔයාලට පුළුවන් 6th note එකට එක semitone එකක් එකතු කරන්න. එයා එතකොට augmented 6 එකක් වෙනවා. එතකොට A flat note එකේ augmented 6 එක තමයි F sharp note එක. ඉතින් ඔයාලට මේක තේරුම් නැත්නම් ඔයාලට කරන්න පුළුවන් note එකේ ඉඳන් semitones 10ක් ඉස්සරහට ගණන් කරන්න නැත්නම් semitones දෙකක් පස්සට ගණන් කරලා අවශ්‍ය note එක හොයාගන්න. third step එක තමයි දැන් ඔයාලට තියෙන tonic note එක add කරන එක. අපේ tonic එක තමයි C. මේකට අපි කියනවා generic form එක කියලා augmented 6 codes වල. මේක තමයි අපේ basic augmented 6 code එක. ඉතින් මේ augmented 6 code එකේ forms තුනක් තියෙනවා. ඉතින් මෙන්න මේ form එකට අපි කියනවා Italian 6 කියලා. ඉතින් Italian 6 එක හැදුනේ lowered 6th එයාට අපි එකතු කරා lowered 6th note එකේ augmented 6th එක. ඊට පස්සේ අපි එයාට add කරා tonic එක. ඉතින් මේකට අමතරව ඔයාලට තව ලේසි විදියක් තියෙනවා මේක මතක තියාගන්න. ඒක තමයි අපි scale එකේ lowered 6th note එක add කරනවා. එයාට අපි එකතු කරනවා tonic එක. ඊට පස්සේ scale එකේ raised 4th එක. ඒ කියන්නේ augmented 4th එක. ඔයාලට augmented 4th එක හොයාගන්න ලේසිම ක්‍රමය තමයි semitones 6ක් ඉස්සරහට add කරන එක. එතකොට C note එකේ ඉඳන් semitones 6ක් ඉස්සරහට ගියාම එනවා අපිට F sharp note එක. එතකොට එයා තමයි raised 4th එක වෙන්නේ. එතකොට formula එක තමයි lowered 6th plus tonic plus raised 4th. දැන් අපි බලමු මෙන්න මේ Italian 6th එක කොහොමද sound වෙන්නේ කියලා. ඊට පස්සේ අපි ඊතුරු forms දෙකටත් යමු. අපි දැන් C major scale එකේ බලපු නිසා අපි ගංගාධර song එකේ පොඩි කොටසකට මෙන්න මේ කෝඩ් එක apply කරලා බලමු කොහොමද කලයක වෙනස් වෙන්නේ කියලා. ඔයා දන්න දැන් Italian 6th එක මොකක්ද කියලා. දෙවන 6th වර්ගය තමයි French 6th. ඉතින් Italian 6th එක ඔයාලට French 6th එකක් විදිහට convert කරන්න තියෙන්නේ එකම එක වැඩයි. A flat note එකේ augmented 4th එක add කරන එක. මොකක්ද මේ augmented 4th කියන්නේ? A flat note එකේ ඉඳන් හතරවෙනි note එක තමයි D flat. D flat note එකට එක semitone එකක් එකතු කරාම එනවා augmented 4th එක. ඒ කියන්නේ D note එක. නැත්තම් ඔයාලට කරන්න තියෙන්නේ A flat note එකේ ඉඳන් semitones 6ක් උඩට ගණන් කරන එක. එතකොටත් එනවා D note එක. ඔන්න එතකොට මේ ෆෝම් එකට අපි කියනවා French 6th කියලා. මොනවද notes එක? A flat, C, D, F sharp notes 4. අපි බලමු කොහොමද මේක sound වෙන්නේ කියලාත්. අපේ third form එක තමයි German 6th. දැන් ඔයා දන්නවා Italian form එක. ඉතින් Italian form එක නැත්නම් basic form එකේ ඉඳන් German 6th එකක් වෙන්න convert කරන්න නම් ඔයාලට කරන්න තියෙන්නේ A flat එකේ dominant එක add කරන එක. ඒ කියන්නේ E flat note එක add කරන එක. එතකොට A flat, C, E flat, F sharp notes 4 එකතු වෙලා යනවා ඔයාලට German 6th එක. ඉතින් ඔයාලට හිතෙන්න පුළුවන් මේ කියන්නේ A flat dominant 7th code එක ගැන නේද? ඔව් notes එහෙම බැලුවොත් ඒකයි. සාමාන්‍යයෙන් අපි A flat dominant 7th code එක ලියන්නේ කොහොමද? A flat, C, E flat, G flat. නමුත් අපි මෙතන ලියද්දී F sharp කියලා ලියන්නේ. ඒ කියන්නේ අපි මේක පාවිච්චි කරලා තියෙන්නේ German 6th එකක් විදියට. හරි. ඒ ගැන වැඩි හිතන්න ඕනේ නැහැ. අපි බලමු කොහොමද German 6th එක sound වෙන්නේ කියලා.